සුබ දවසක් වේවා හැමෝටම. අද මම හදන්න යන්නේ අල පීසා එකක්. ඉතින් ඉස්සරම මම මේ වගේ අල ගෙඩි දෙකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ දෙක කපා ගන්න ඕනේ. මුලින්ම මේ විදිහට ඔන්න ඔය විදිහට කපා ගමු. මේ විදිහට ඔක්කොම කපා ගන්න. ඔය විදිහට ඔක්කොම අපි කපා ගමු. ඊට පස්සේ මේ අල ටික සෝදගෙන මේ ටික අපි බෙද ගන්න ඕනේ. ඔය විදිහට කපා ගන්න ඔයාලා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේ විදිහට ලීස් ටිකක් කපා ගන්න ඕනේ. මේ විදිහට පොඩි සීනියට කපා ගන්න. ලීස් ගොඩාක්ම ඕනෙත් නැහැ ටිකක් ඇති. ඊට පස්සේ තක්කාලිත් අපි කපා ගමු. තක්කාලි සාමාන්‍ය ගානට කපා ගන්න. මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ කැරට් මේ විදිහට කපා ගන්න. සාමාන්‍ය හීනියටම කපා ගන්න. ඉතින් ඊට පස්සේ බලමු අපි කොහොමද මේක හදාගන්නේ කියලා. එළවලු ටික මේ විදිහට වල හීනියට කපා ගන්න. ඊට පස්සේ බලමු අපි කොහොමද මේක හදාගන්නේ කියලා. ඊට පස්සේ මම මේ විදිහට අල ටික මේ විදිහට වතුරට දාගත්තා. ඊට පස්සේ මේක අපි වතුරෙන් අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික බෙද ගන්න ඕනේ. ඊට පස්සේ මම හීනියට කපාගෙන තියෙනවා බීලුණුත්. ඊට පස්සේ චිකන් ටිකකුත් මම හීනියට කපාගෙන තියෙනවා. මේ විදිහට ඔයාලා කපලා මේ ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. ඉතින් බලමු ඊට පස්සේ කොහොමද හදාගන්නේ කියලා. මම මේ හීනියට කපාගත්ත තක්කාලි තියෙනවා, කැරට් තියෙනවා, ලීස් තියෙනවා. ඉතින් බලමු ඊට පස්සේ කොහොමද අපි හදාගන්නේ කියලා. ඊට පස්සේ මේ විදිහට තෙල් ටිකක් රත් වෙන්න තියාගෙන අපි මම මේකට දාගන්නවා චිකන් ටික. චිකන් ටික මේ වගේ බෙදගන්න. මෙතන මම බීලුණු ටිකක් ඊට පස්සේ දාගන්නවා. ඊට පස්සේ ලුණු ටිකක් දාගන්නවා. සමීර ටිකක් දාගන්න.
ඊට පස්සේ මේ ටික සාමාන්‍ය රන්වන් පාට වෙනකන් මම බැදගමු. ඉතින් මම මේ විදිහට වෙනස් විදිහකට පිස්සා එකක් හදාගමු. අර පිටි නැතුව මේ අලවලින් වගේ. ඉතින් බලමු අපි කොහොමද ඊට පස්සේ හදාගන්නේ කියලා. ඊට පස්සේ අපි මේ විදිහට බිත්තරයක් ගන්නවා. ඊට පස්සේ මේ විදිහට ගහගන්න. ඊට පස්සේ මේකට දාගන්න තක්කාලි ටිකක්. ඊට පස්සේ කපාගත්ත ලීස් ටිකක් දාගන්න. කැරට් ටිකක් දාගන්න. ඊට පස්සේ මේකට මම දාගන්නවා ලුණු කුඩු. ඔයාලගේ රස අනුව ඔයාලා දාගන්න. ඊට පස්සේ මම මේකට දාගන්නවා කෑලි මිරිස්. ගොඩක් සැර කනවා නම් ඔයාලා ඒ විදිහට දාගන්න. ඊට පස්සේ ගම් මිරිස් ටිකක් දාගන්න. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ අපි මේ අල ටික බැදගමු. අපි මේ ටික පැත්තකින් මෙහෙම තියලා අල ටික ඊළඟට බැදගමු. අල ටික මම මේ විදිහට වතුර අයින් කරලා දාගෙන තියෙනවා. ඉතින් අපි මේ ටික බැදගමු. ඔය විදිහට පෑන් එකක් අපි තියාගෙන මේ විදිහට අල ටික දාගමු. මේ විදිහට අල ටික දාගෙන මේ ටික මේ බැදගමු. මේ විදිහට දාගන්න. ඊට පස්සේ කොහොමද බලමු අපි හදාගන්නේ. ඉතින් මේ විදිහට මේ ටික මේ හොඳට රන්වන් පාට වෙනකම් බෙදනකම් අපි තියාගමු. ඊට පස්සේ බලමු කොහොමද අපි පීසා එක හදාගන්නේ කියලා. ඊට පස්සේ අපි මේකට දාගන්නවා අපි වැදගත් මස් ටික. ඉතින් මේ විදිහට දාගන්න ඔයාලා. ඊට පස්සේ අපි හදාගත්ත බිත්තර මේ කැරට් එහෙම දාගත්ත එක මේ විදිහට අපි දාගන්නවා. ඊට පස්සේ මේක හොඳට තුනී කරගන්න ඕනේ. මේ විදිහට හොඳට තුනී කරගන්න. තුනී කරගෙන මේව විනාඩි 5ක් විතර වහලා තියමු අපි. ඊට පස්සේ බලමු අපි කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලත් මේ විදිහ හදලා බලන්න වෙනස් විදිහේ දෙයක්. ඉතින් බලමු අපි විනාඩි 5කට විතර පස්සේ කොහොමද තියෙන්නේ කියලා. පැත්ත දාගත්තා මේක. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඇත්තටම ලේසි මේ විදිහට හදාගන්න පීසා එකක්. අල පීසා එකක්. ඉතින් මේ විදිහට හදලා බලන්න ඇත්තටම රසයි. ඉතින් බලමු අපි කොහොමද ඊට පස්සේ තියෙන්නේ කියලා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඇත්තටම වෙනස් විදිහකට මේ විදිහට ඉතින් try කරලා බලන්න මේ විදිහට හදන්න. පොඩි අයටත් පුළුවන් මේ වගේ දෙයක් හදලා දෙන්න ඔයාලට. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාන්න, comment එකකුත් දාන්න. ආයෙත් වෙනස් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.